අපි කරන දේ අපිට එනවාමයි. කටින් අනිත් අයට ගැරහුවොත් අභූත චෝදනා කරොත් කට කුණු වෙලා උපදී. කටෙන් කරන පව් අතපය අනිත් අයට දික් කරනවද ඒ විදිහට අතපය උපදී. ඒ විදිහට අතපය ඇතුව උපදී. ඒ නිසා පින්වතුනි අපි කරන දේ අපිට එනවා. හොඳ කළොත් හොඳ එනවා. නරක කළොත් නරක එනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. මොනවද වපුරන්නේ ඒමයි නෙලාගන්නේ. කල්යාණ කාරීච කල්යාණං පාපකාරීච පාපකං. හොඳ දේ කළොත් හොඳ දේනවා. නරක දේ කළොත් නරක දේනවා. කියවා යන්න නෙවෙයි තියෙන්නේ. Taman දිහා බලන්න මං කරන්නේ හොඳද නරකද කියලා. මම කරන දේවල් හොඳද නරකද? තමන් කරන දේ තමන්ට එනවාමයි. තවත් කෙනෙකුට තමන් කැපිල්ලක් දැම්මොත් එහෙම තමන්ට සමාජය ඉහළට යනකොට සසරේම කැපිලි ඒවි. තමන් කෙනෙකුට වංචා කළොත් තමන්ට වංචා කරන අය බිහි වේවි. තමන් අනිත් අයට ඉරිසියා කළොත් මොකක්වත් නැති වෙලා නිന്ദා අපහාස විඳින විදියට උපදී. ගරු කළ යුතු සෑය බෝධිය සංඝයාට ගරු නොකළොත් නීච කුලයක උපදී. කරන්න දෙයක් නැහැ. ප්‍රාණඝාතය කළොත් උපනූපන් ජීවිතය අඩු වයසින් මැරෙයි. ගබ්සා කළොත් උපනූපන් ජීවිතේ තමන් අම්මා කෙනෙක්ගේ බඩේම මැරිලා යයි. දිවකින් නම් බොරු කියන්නේ වංචාව කරන්නේ ඒ දිව නැතුව උපදී. තමන් ලෝකෙට මුදා හරින දේ තමන්ටම අපහු ලැබෙනවා. විශ්වාස කරන්න මැරිලා උපදිනවා. මැරිලා උපදින්නේ නැත්තම් මම මහාන වෙන්නේ නැහැ. ඇයි කල්යාණ දේ පුරුදු කරන්නේ? ඇයි ගුරුවරු ඇසුරු කරන්නේ? ඇයි වැඳ වැඳ යන්නේ? ඇයි බණ කිය යන්නේ? මැරිලා උපදිනවා. ඒ උපදින ලෝකෙට පොදි ගහ ගන්න ඕනේ නැහැ තවත් පව්. ඇයි අපි සංසාරේ පව් කරපු ඒවා මදිද? පව් මදි වෙලාද පින්වත්නි මේ මිනිසුන් පව් කරන්නේ? අදවත් හැදෙන්න මේ බණ අහලා ජීවිතේ එක වැරද්දක් හරි හදා ගන්න.